ජයන්ත චන්ද්‍රසිරි සිනමා සිත්තම දේවි කුසුමාසන ඉතා අපූර්වට ප්‍රේමයට අරුතක් දීලා තිබ්බා. හරි ලස්සන වචන ටිකක් තිබ්බා ඒ සිනමා සිත්තමේ. ප්‍රේමය නඩු අහන්නේ නැහැ. ප්‍රේමය විනිශ්චය දෙන්නේ නැහැ. කිරුළු දරන්නෙත් නැහැ. මේ ඒ සිනමා සිත්තමේ තිබුණු වචන. ප්‍රේමය ඇතිවන්නේ කල් බලා වයස් ભેද ආගම් කුලමල ભેද බල්ලා නෙමෙයි බොහොම අහම්බේ. විටක ප්‍රේමය ඔබේ මුළු ජීවිතේම වෙනවා. ඔබ හැරගිය විට මුළු ජීවිතේම අඳුරු වුණා කියලා ඔබට හිතෙනවා. මේ දේවි කුසුමාසන කතාවේ කොනප්පු බණ්ඩාර ඇයට ආදරයට කිව්වේ දේවි කියලා. ඔවුන්ගේ ප්‍රේමය හරි සුන්දරයි. බොහොම නිසලව හදවතේ ගැඹුරින්ම තැම්පත් වෙච්ච ගලාගෙන ගිය එකක් කියලා මට හිතුණා. අපි දකිනවා අද කාලේ ප්‍රේම කතා බොහෝම කලබලකාරී, ඇතැම් විටක ලිංගිකත්වය මුල් වෙච්ච ඉවසීමක් නැති මුසන්සුන් ප්‍රේම කතා වෙනවා. සමහර ඒවා ඔක්කොම නෙමෙයි. හැබැයි කුණප්පු බණ්ඩාරගේ දේවිගේ ආදර කතාව දේශ සීමා වෙනස් වුණත් වෙනස් වුණේ නෑ. බොහොම හදවතේ ගැඹුරු තැනක තිබ්බ ආදරයක්. කිසිම කලබලයක් නැති ඉතාමත් ලොකු ඉවසීමකින් ගලා ගිය මේ ප්‍රේම කතාව අපිට ගොඩක් පාඩම් කියලා දෙනවා. ප්‍රේමය ඔබ අත්හැර ගියාම ඇත්තටම ප්‍රේමය විනිශ්චය දෙන්නේ නෑ නේද? නඩු අහන්නේ නෑ නේද? හදවතේ ගැඹුරු තැනක තබාගෙන ඔබ ජීවිතයේ දිගටම ගලාගෙන යන්න ඉඩ දෙනව නේද? ප්‍රේමය නිසා විරහවෙන් ඉන්න ඔබටයි මේ කියන්නේ. ඇත්තටම ප්‍රේමය නඩු අහන්නේ නෑ. නඩු අහලා දඬුවම් දෙන්න යන්නෙත් නෑ. විනිශ්චය දෙන්න යන්නෙත් නෑ. සැබෑ ප්‍රේමය හදවතේ ගැඹුරුම තැනකයි තැන්පත් වෙලා තියෙන්නේ. නඩු අහලා දඬුවම් දෙන්නේ නැති, විනිශ්චය දෙන්නේ නැති, ඒත් කිරුළුත් පල්ල දාන්නේ නැති මේ සිනමා සිත්ත මේ වචන, ඒ ප්‍රේමය හරිම ලස්සනයි නේද? ඉතින් සැබෑ ප්‍රේමය බොහොම ඉවසීමෙන්, නිදහසේ, නිසලව, ගෞරවයෙන් ගලාගෙන යන තාගනා හැඟීමක්. එහෙනම් මේ ඒ සිනමා සිත්තම බැලූ මට ප්‍රේමය ගැන හිතට ආපු සිතුවිලි ස්වල්පයක්. ස්තුතියි.